මගේ නම නිශ්චය දකලංක. මම එලෙවල් වලින් පස්සේ මගේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට මම ආසාව හිටියේ. මම මෙතනදී බැලුවා මේක ගැන ඉගෙන ගන්න, මේක ගැන හොයලා බලන්න සහ ඒ දේවල් සොයා ගැනීමට මට හොඳම තැනක්. එතනදී මට හම්බ වෙනවා ෆ්ලිට්ස් වෘත්තීය පුහුණු ආයතනය. මම මුලින්ම තෝරගන්නවා සිටි ඇන්ඩ් ගිල්ස් එක්සෑම් එක. මම එතනින් සිටි ඇන්ඩ් ගිල්ස් කරලා ඊට පස්සේ මට ඒක කරගෙන යනකොට එතනින්ම මට ෆ්ලිට්ස් වෘත්තීය පුහුණු ආයතනයෙන්ම මට වෙනම ට්‍රේනින් එකක් දුන්නා ඒ සිටි ඇන්ඩ් ගිල්ස් එක්සෑම් එකට. ඇත්ත වශයෙන්ම ඊට පස්සේ එතනින් පස්සේ මම ට්‍රේනින් එක ඉවර කරලා ඉන්නකොට මට හිතුණා ඇත්තටම NVQ එක්සෑම් එකත් බලන්න ඕන, මේක ගැනත් ඒකත් මට ආසාවක් තිබ්බා. ඊට පස්සේ මම NVQ තෝරගන්නවා ෆ්ලිට්ස් ආයතනයෙන්ම. පසුව මම NVQ කාලයක් කරගෙන යන ගමන් ඉදිරියේදී මම ඊට පස්සේ ඒකත් අන්තිම වාරයේදී මට ආවට පස්සේ මම එතනින්ම ඒගොල්ලන්ගෙන් ට්‍රේනින් එක කියන්නේ මේ පුහුණුවක් ලබන්න මං තැනක් හොයද්දී මට එතනින්ම ඒගොල්ලන් ෆ්ලිට්ස් ආයතනයෙන්ම තව අලුත් තැනකට NVQ එක සඳහා මට ලැබුණා ට්‍රේනින් එකක්. ඊට පස්සේ මම ඒ ට්‍රේනින් එක කරලා NVQ එකේ ට්‍රේනින් එකත් එක්කම එක්සෑම් එක තිබ්බා. පසුව ඒකත් කරගෙන මම ඇත්ත වශයෙන්ම එළියට එනවා. ඉතින් ඒ ෆ්ලිට්ස් ආයතනයෙන් හම්බුණ දේ ඇත්තම ලොකු දෙයක්. ඒ තිබ්බ හැමදේම ඒගොල්ලන් අපි පස්සෙම ඉඳලා අපිට කරපු ඒ හැමදේම ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා. මම එතනින් පස්සේ යුරෝපියන් වෙහිකල්ස්ම හදන වර්ක්ෂොප්ම බැලුවා. එතනදී මම වර්ක්ෂොප් කිහිපයකම වැඩ කරගෙන ගියා යුරෝපියන් වෙහිකල්ස්ම කරන. එතනින් පස්සේ මටම කියලා දෙයක් කරන ටාගට් එකෙන් තමයි මම වැඩ කරේ. ඉතින් මම පටන් ගත්තා මගේ ව්‍යාපාරයක් Euro 1 Automobile Engineers කියලා. ඉතින් මෙතනත් මගේ තැන යුරෝපියන් වෙහිකල්ස් කරන්නේ. ඕනම රෙපෙයාර් එකක් කරනවා. ඉතින් අද වෙනතුරු ගොඩක් සාර්ථකයි. ඉතින් මම ඕගලන්ටත් කියන්නේ අද සහභාගී වෙලා ඉන්න ඕගලන් හැමදෙනාටම ඕගලන්ගේ ටාගට්ස් වලට යන්න, ඒ වලට මහන්සි වෙන්න. ඉතින් ෆ්ලිට්ස් ආයතනයත් එක්ක ඉන්න මේ හැමදේටම මගේ හැමදේටම මේ මුල ඉඳලා කිව්ව හැමදේකටම මුල ඉන්නේ ඒගොල්ලන්ගෙන් ඒ හම්බුන දැනුම සහ ඒ හැමදේටම හින්දා තමයි අද මේ මාර්ග ඒ කියන්නේ යන පාත් එකේ යන්නේ මම ඔයාලටත් කියන්න තියෙන්නේ මහන්සියෙන් වැඩ කරන්න, ජීවිතේ ජය ගන්න.